guys. චතුස් ඩයරි මගේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මොකද නිගුලම් බැලලා වගේ. ඉතින් පාඩම් කරලා පොඩ්ඩක් mind relax කරගන්න හිතුවා. ගොඩාක් vlogs තියෙනවා ගේන්න travel vlogs තියෙන්නේ. හැබැයි මේ ටිකේ වීඩියෝ එකක් හදාගන්න time එකක් හම්බුනේ නැහැ. ඒ හින්දා පොඩි create කරන්න නැති vlog එකක් ගේන්න හිතුවා. අපි අද ගේන්න හදන්නේ challenge vlog එකක්. මෙහෙමයි vlog එක යන අද අපේ නංගි තමයි මාත් එක්ක challenge එකට ඉන්නේ. අපි ළඟ කොළ 6ක් තියෙනවා නේද තියෙනවා. දැන් කරන්න තියෙන මම කියන්න පොඩි vlog එකක් පොඩි vlog එකක් කියලා. මේකේ තියෙන්නේ අපිට කැමති ප්‍රශ්න 6ක් මේකේ ලියන්න තියෙන්නේ. එතකොට මගේ ප්‍රශ්න 6 ලියලා මේ බොයිල් එකට දානවා. සාමාන්‍ය දැනීම පුළුවන්, බුද්ධ ධර්මයේ පුළුවන්, විද්‍යාව පුළුවන්, ඕනම අංශයක් පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ ප්‍රශ්න 5ක් තෝරගෙන ඒ ප්‍රශ්න 5ට උත්තර දෙන්න තියෙන්නේ. බැරි වෙලා හරි වැරදි උත්තරයක් දුන්නොත් ඒකනට කොච්චි කණ්ඩ වෙනවා. ඉතින් අපි vlog එක challenge එක පටන් ගන්න හදන්නේ. එහෙනම් අපි ප්‍රශ්න 5 ලියමු. හරි එහෙනම් මෙයාට ටිකක් අමාරු විෂය තමයි බුද්ධ ධර්මය. ඒක තමයි මම බුද්ධ ධර්මයේ තෝරගත්තේ. හරි එහෙනම් අපි ප්‍රශ්න ලියන්න පටන් ගමු. හා පුරා කියලා ඔයා ලියන ප්‍රශ්න වල උත්තරේ ඔයා දැනගෙන ඉන්න ඕනේ. ප්‍රශ්න වල උත්තරේ ඔයා දැනගෙන ඉන්න ඕනේ. හරි එහෙනම් හරි guys ඉතින් අපි ප්‍රශ්න ටික ලියාගත්තා. මගේ ප්‍රශ්න 6 මේ තියෙනවා. වාසනාවන්ත බුද්ධ ධර්මය පිළිබඳ ප්‍රශ්න 6. මෙයාගේ ප්‍රශ්න ටික මෙයා තාම ලියලා නමන ගාන තියෙන හැබැයි පොතක් තියෙනවා. මට නම් වාසි දැන් මම පාඩම් කරලා තියෙනවා. හැබැයි බැරි වෙලා හරි අමතක වෙච්ච තැනක ගියහොත් තමයි නම් challenge එක පටන් ගන්න හදන්නේ. බාලයට මුල් තැන දීලා මේක මෙහෙම හොඳට mix කරලා ඔය ප්‍රශ්නේ දොරපුවා මම තමයි ප්‍රශ්නේ කියවන්නේ. ඔයාගේ වාසනාව ගැන කියන්න මට වචන නැහැ. මම දන්නවා අනිවාර්යයෙන්ම කොච්චි කන ප්‍රශ්නයක් තමයි මේක කියලා. ප්‍රශ්නේ තමයි පළමුවන ධර්ම සංගායනාවට හේතුව. මම දන්නවා මෙයා මේ ඊයරවත් දැනන් ඉඳලා කියලා මම මේ අර එක්ස්ට්‍රා ප්‍රශ්නයක් තියෙනවනේ මේ කියලා මට ප්‍රශ්නයක් මතක් වුණේම නැති දැන මම මේක ලිව්වේ. මං හිතුවේ නෑ මෙයාට මේ තරම් අවාසනාවක් තියනවා කියලා. මම දන්නවා ඒක දන්නේ නැහැ කියලා. thank you. ජම්මුන හරි මම මෙයා කන ගමන් කියනවා පළමු ධර්ම සංගායනාවට හේතුව. හරි පළමු ධර්ම සංගායනාවට හේතුව තමයි බෑ එහෙම බෑ ඔහොම මෙහෙම තියෙදි කන්න ඕනේ. ඔයාලා කන්නේ ප්‍රමාණය පෙන්නන්න දෙන්න කන්න ප්‍රමාණය. පළමුවන ධර්ම සංගායනාවට හේතුව තමයි ගොඩක් හේතු තියෙනවා. එකෙන් ප්‍රධානම හේතුව තමයි සුභද්‍ර හිමියන්ගේ අභද්‍ර වචන. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පරිනිර්වාණය කරාට පස්සේ සුභද්‍ර හිමියෝ කියනවා ඇවත්නි ශෝක නොවන්න මෙය කැපය මෙය අකැපය කියා අපිව නවත්තන්න කෙනෙක් නැහැ. අපි කැමති දේ කරමු අපි අකමැති දේ නොකළ ඉමු කියලා. මෙන්න මේ ප්‍රකාශය හින්දා තමයි ප්‍රධාන වශයෙන් මම පළමු ධර්ම සංගායනාව පවත්වන්නේ. දැන් මගේ chance එක. මගේ වාසනාව කොහොම වෙයිද දන්න. sorry. great. ෆැනරසොයි කියෝනේ යුග 4. ෆේලියෝසොයි එකනේ අද හරි. ඉතුරු එකේ පළවෙනි ෆැනරසොයි කියෝනේ ෆේලියෝසොයි හේඩියන් නාකියන් ෆැනරසොයි අනිත් එක කියන්නකෝ අක්කා මේ අහන්නේ මේ හරි මං කිව්වේ මේ ඉයෝන් 4 කිව්වේ. හේඩියන් නාකියන් ෆැනරසොයි නෑනේ ඉයෝන 4 මම මේ කියන්නේ ඉයෝන 4 නෙමෙයි කියන්නේ හරි ඉන්න ඉයෝන 4 නෙමෙයි කියන්නේ ඉන්න මං ඒ 4 මතක් කරගෙන යට තුන කියන්න
Paleozoic. කොහොම ඉන්න මං එකක් කිව්වනේ. Paleozoic. අර වුණාට බුද්ධ ධර්මයේ ඉපදිච්ච දවසේ ඉඳන් ඇහෙන ඕක ඉපදිච්ච දවසේ ඉඳන් ඇහෙනවද? Paleozoic. දැන් කරගෙන යන විෂය ඊයෝන් හතර නෙමෙයි මං අහන්නේ. ඉතින් ඔයාට ඊයෝන 4 අහන්න තිබ්බනේ. මේ බෑනේ බයිකක් තියෙනවා. Paleozoic. Paleozoic තියෙනවනේ. හරි මම මේ වගේ ආසාව හින්දා කන්නේ නැහැ. ඒ වුණාට මම චුට්ටයි කන්නේ මම එකක් කිව්වනේ. එක මම Paleozoic අයියෝ මම මේක කොච්චර පාඩම් කරලා තියෙනවද? Paleozoic. මම ගන්නවද තින්නේ. පළවෙනි අකුරක් කියන්නකෝ. Paleozoic. බෑ තවින් මගේ තියෙනවා Cenozoic. හරි නේද? Paleozoic, Cenozoic. ඔයගොල්ලෝ උනාට මම චුට්ටයි ගන්න මම දෙකම කිව්වා ඒවට එකයි කියා ගන්න බැරි උනේ ඈ. අපෙන්නේ එනම් පෙන්නේ. මේ මෙච්චරයි මම කන්නේ. ඇයි මම ඉතින් ඔයාට එක ප්‍රශ්නයකට ගොඩක් අව චුට්ටක්වත් කිව්වද? නැහැ. මම කිව්වා ගොඩක්. හරි. අවසාන එක කියන්නකො Paleozoic. Mesozoic. අයියෝ. Mesozoic එකකට කොහොම වතුණාද මම. එහෙනම් අපි යම් වාසනාවන්ත දෙවැනි ප්‍රශ්නෙට. මට දන්නවා මේක කනවා. මේක ලේසි ප්‍රශ්නයක්. මහින්ද ආගමනයේ සිදු වූ පොහොය. ළඟදීන පොයි. ඇයි අද වෙන පාඩම කරේ. ඒක තමයි. දෙකනේ දහම් පාසල් යන එකේ වැදගත්කම. මුල්ම ජීවියා ඇති වූ කාලය. මුල්ම ජීවියා ඇති වුණු කාලය මීට වසර බිලියන 3.5කට පමණ පෙර. එක්කනේ. හරි එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට. ඔයා හරියට උත්තර දෙනවා මට බයයි මොකද මට කන්නේ. ගෞතමී ප්‍රකාශ කරේ නිබ්බුත පද සහ එහි තේරුම සඳහන් කරන්න. බොරු. හරි මතයි මට දැම්මේ. නිබ්බුතානෝන මාතා නිබ්බුතානෝන සෝපිතා නිබ්බුතානෝන සානාරි යස්සන්ත මට එඩි මතක නෑ. ඉදිසෝපති. සැමියෙක්ලද නිබ්බුතානෝන සාමාතා. අම්මේ මෙවන් පුතෙකුලද මවක් මෙවන් පුතෙකු මම මෙවන් පුතෙකුලද මවක් මෙවන් පුතෙකුලද පියෙක් මෙවන් සැමියෙකුලද බිරිඳක් ඒකාන්තයෙන්ම නිවුනෝමය. අනිකර තේරුම මම කිව්වේ. මම ඕඩි කිව්වා. බෑ මුළු ටික මම කවිය හරි කිව්වනේ. කවිය කිව්වට තේරුම මමනේ කිව්වේ. කවිය මත තිබුණා සතුටින්. හතරද පහෙද තියෙනවා. බොරු කියන්න එපා මේ අවසාන ශ්‍රේණි විභාගෙටත් ඇවිල්ලා තිබ්බා. මේක ඔව් මේක ඇවිල්ලා තිබ්බා අවසාන ශ්‍රේණි විභාගෙට. ඔයාලට මම ලෙවන ඈන් චුටි ගාලා කන්න. බෑ ඔක් කන්න. මට ඉන්න පාට දෙන්න. හරි අපි අම්මගේ වාසනාවන්ත ඊළඟ ප්‍රශ්නයට එළියට ආපු එක ගමු වාසන. මුල්ම ජීවියාගේ ලක්ෂණ. හරි පළමු ජීවියාගේ ලක්ෂණ තමයි ප්‍රාග්නෑස්ටික, විෂමපෝෂී, ඒකසෛලික, නිර්වායු වෙති. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. නම් වයිනෝ එක තාම ආවේ නෑ. මම කර්මය සත්සතිය වන්දනා කරන ගාථාව නම් කරන්න. සත්සතිය දහම් පාසල් යනවනේ. පඨමං බෝධිපල්ලක්ඛං ဒ ුතියං චයානිමිතා චතුර්ථං රතන හත වෙනවා. පංචමං පඨමං බෝධිපල්ලක්ඛං චයානිමිතා චතුර්ථං සතියන් චතියං චන්කමන අන්සෙට්ටං චතුර්ථං රතනාගරං පංචමං අජපාලංච මුචලින් දේන සට්ඨමං සත්ත බෝධි සත්තමන් රාජාය මොකද්ද සත්තමන් බෝධි රාජානන්
නම් මොනි සේවිතා මම දේතමුනි සේවිත වැඩක් නැහැ තේරුමක් නැහැ හරි ඉතුරු කැල්ල හරි එහෙනම් අපි මගේ ඊළඟ ප්‍රශ්නෙට යමු අත්තම කටේ ඉවර මම හරියට මෙතන ළමාක්වාදයේ මූලධර්ම දෙක වහර අවහරවාදය සහ පරිචිත ලක්ෂණ දුහිතෘන්ට සම්ප්‍රේෂණය වීම හොයාගන්න හරි හරි ඔය දෙක තමයි වහර සහ අවහරයයි ත්‍රිවේණික ලක්ෂණ දුහිත මේ පරිචිත ලක්ෂණ දුහිතෘන්ට සම්ප්‍රේෂණය වීම හරි මම පළමු රහත් 69 නම් කරන්න යසකුල පුත්‍රයයි යසකුල පුත්‍රයාගේ යාළුවා සද දෙනයි පස්සක තවස ඒක දැනගෙන හිටියා පහක් ඉවරයි දැන් මගේ ප්‍රශ්න ඒකත් එළියට ආව ප්‍රශ්න අහන්නකෝ බලන්න පරිණාම වාද තුන පරිණාම වාද තුන ළමාක්වාදය ඩාවින් වොලස් වාදය නව ඩාවින් වාදය මේක හරියන්නේ නැහැ නේ ඔක්කොම දන්නවනේ ඉතින් මම දැන් ඔයාලට පොතක්ම දීලා කිව්වා මේ පාඩමේ කැමති තැනකින් ප්‍රශ්නයක් අහන්න කියලා. ඔයා පළවෙනි පිටු දෙක අරගෙන ප්‍රශ්න අහනවා මේ ප්‍රශ්න කියලා. මට කරන්න දෙයක් නැහැ මම ඔය පළවෙනි ටික ඕන තරම් පාඩම් කරලා තියෙනවා. පළවෙනි ටික පාඩම් කරලා තිනවා. ඔය අග ටිකින් එහෙම වුණා මම මෙච්චර හොඳට උත්තර දෙන්නේ නැහැ. මම ඔයාලට පොතම දීලා කිව්වනේ මේකෙන් කැමති තැනකින් අහන්න. ඒක මගේ වැරද්දක් නෙවෙයි. අපේ ප්‍රශ්න ටික එහෙම ඉවර වෙද්දී දැන් අපේ ඉතුරුන ප්‍රශ්න බලමු. අපි කිව්වේ ප්‍රශ්න 5ක් අහනවා කියන්නේ අපේ ප්‍රශ්න 5 ඉවරයි. එහෙනම් මේ චැලෙන්ජ් ලොග් එක මෙතනින් ඉවර කරනවා. ඇත්තටම පොඩි විනෝදාස්වාදයේ සඳහා ගෙනාපු ෂෝට් චැලෙන්ජ් vlog එකක්. ඉතින් මේ vlog එක මෙහෙම ඉවර කරලා අපි දෙන්න සමු ගන්නවා ඉක්මනටම travel vlog ටික අප්ලෝඩ් කරන්නම් වෙලාවක් ලැබුණු සැනින්ම. එහෙනම් අදට අපි ගිහින් එන්නම් වීඩියෝ එක බලලා හොඳයි නම් like කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. Bye. bye.